සාමාන්‍යයෙන් මොලේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම එහෙනම් මුට මේක ඕනේ නැතුව ඇති කියලා මොලේ තීරණය කරන්න පටන් ගන්න. බැලුවාම අයත් මතක් වෙනවා දැන් අමතක වෙන්නේ මෙන්න මේවා. නිදි මරාගෙන අමාරුවෙන් වැඩ කරන්න ඕනේ. වගේ එකම දේ කරගන්න පුළුවන් නම් එකම වෙලාවට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. තව ෆෝකස් එකක් දීලා වැඩි කැමැත්තක් දීලා බලපු දේවල් මොලේ තැම්පත් කරන්න පාඩම් කරන ක්‍රමත් එක්ක මේ මැච් එක ගහ ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අද මම කිව්වා මේ කතාව. අද කරන දේ අද ගිහිල්ලා බලපන්. හරිද? ඊට පස්සේ සතියේ මැද දවසක බලපන්. ඊට පස්සේ ආපහු නැවත එන්න කලින් බලන්න. ඒකට හේතුව තමයි මෙන්න මේක. මොකක්ද දන්නවද හේතුව? හරිද? හේතුව තමයි දැන් අපිට අගනික මේ කතාව මම දකිනවා කාර් එකක්. මම වාහන වලට ආසයි කියනකොට මම වාහන වලට ආසයි. දැන් මම පාරේදී දකිනවා බං අම්මට ඉතින් ෆෙරාරියක් යනවා. මම කියන ආරක ෆෙරාරිය. මම ඒක ෆුල් ෆෝකස් එක මම කතාව කිව්වද මම දන්නේ මම 10ට කිව්වේ. හරිද? කෙසේ වෙතත් හරිද? මම ෆුල් ෆෝකස් එක දෙනවා ෆෙරාරිට. එතකොට මට කියන්න පුළුවන් බං මට මේක අවුරුදු ගාණක් ගියත් මතකයි මම දැක්කේ අහවල් තැනදී මම දැක්කේ අහවල් දවසේදී අහවල් පාට අහවල් නම් ප්ලේට් එක තියෙන්නේ. ඒක හිටියා මේ කට්ටිය. ඒක රෝද මේ වගේ. හරිද? ඒක මෙන්න මේ වගේ මොඩිෆිකේෂන් කරලා තිබ්බ කියලා මම ඒකේ ෆුල් ඩීටේල්ස් කියනවා. මට ඒක මතකයි අවුරුදු ගාණක් ගියත් මොකද මම ඒකට පට්ට ආසාවෙන් බලනවා. හැබැයි ඔයාලා ඉගෙන ගන්න කතන්දරේදී දැන් උඹලා ඇත්තටම ඉගෙන ගන්නේ බං උඹලගේ ආසාවට නෙමෙයිනේ. එකක් තමයි උඹලා ඉගෙන ගන්නේ ගෙදරින් කියන පුතා ගිහලා පාඩම් කරපන්, දුව ගිහලා පාඩම් කරපන්, වැඩ කරපන්, ක්ලාස් ඵලයක්. අනේ මොන කරුමයක්ද මන් දන්නේ නැහැ. අම්මා කියාගෙන කුණුහරුප දෙකුත් කියාගෙන එනවා. හරිද? එතකොට තව ළමෙක් කෙනවා යම්කිසි චූටි අසහපාට. මොන හරි මැච් එකක් ගහගත්තේ නැත්තම් කෙලවෙනවා. පන්න පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරේ නැත්තම් මේක කෙලවෙනවා කියන මානසිකත්වයෙන් එන ළමයෙකුත් ඉන්නවා. කෙසේ වෙතත් ඔය දෙගොල්ල තුන්ගොල්ලන් බැලුවත් උඹලා 100% කැමැත්තෙන් නෙමේ මේ පැය දෙකවත් ඉඳන් ඉන්නේ. දැන් බලනවා ඇති ඔන්ලයින් බලනුන් හරිද? කීයද වෙලා අපෝ 7:25. තව පැය. අය බල හම්මු බෑ. අය පොඩ්ඩක් යනවා. උගන් එක. මෙතන මට පේනවා දැන් ඔන්ලයින් ඉන්න එකෙක් එනවා එකෙක් යනවා. අය එකෙක් එනවා අය එකෙක් යනවා. ඒකත් දැන් මේලා FB එකේ රවුමක් දාලා එනවා. WhatsApp එකට chat එකක් කරනවා chat කරනවා. ආපහු වෙනවා පාඩමත් එක්ක. ඔහොම තමයි උඹලා ඔක ඉගෙන ගන්න. එතකොට මොලේ බලනවා මෙන්න මේ වගේ දෙයක්. මූ සිරාවටම මේ කැමැත්තෙන්ද මේක කරන්නේ? මොලේ පොඩ්ඩක් හිතනවා. මූ සිරාවටම මේ කැමැත්තෙන්ද කරන්නේ? බලනකොට මූ කැමති chat කරන්න. මූ කැමති Facebook එකේ වීඩියෝ එකක් බලන්න. එහෙනම් මූ මේක කැමැත්තෙන් නෙමෙයි කරනවා ඇත්තේ. එහෙනම් මුට මේක ඕනේ නැතුව ඇති කියලා මොලේ තීරණය කරන්න පටන් ගන්නවා. එතකොට මොලේ කරන වැඩේ තමයි ඔයා ඔය ඉගෙනගත්ත දේවල් අමතක කරලා ඔයා වැඩි ෆෝකස් එකක් දීලා වැඩි කැමැත්තක් දීලා බලපු දේවල් මොලේ තැම්පත් කරන්න පටන් ගන්න. ඒකයි උඹලට ඔය රීල් එකක් බැලුවාම YouTube එකේ වීඩියෝ එකක් බැලුවාම හරිද? යාළුවොත් එක්ක ට්‍රිප් එකක් කොහරි ගියාම උඹලට ඒවා කියන්න පුළුවන් මතකයකට එන්නේ. උඹලා ඒකට 100%ක් ෆෝකස් එක දීලා කැමැත්තෙන් බලන හින්දා. ඉගෙන ගන්න එක කැමැත්තෙන් කරන්න තියෙන මොලේ බලනවා මෙයාට මේක ඕනේ නැතුව ඇතිනේ. ඒ හින්දා තමයි මෙයා ඇවිල්ලා මේක අතාරින්නේ. මෙයා පාඩම් කරන්නේ එහෙනම් මෙයාට ඕනේ නැහැ කියලා මොලේ කරන්නේ මේක මොකද කරන්නේ අමතක කරවන්න යනවා. සාමාන්‍යයෙන් මොලේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම දවස් 7ක් ඇතුළත මෙහෙම තමයි තියෙන්නේ. මේක තමයි අද දවස කියලා ගත්තොත් මෙන්න මෙහෙම තමයි මොලේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ. මම මේක ෆිසිකල් ක්ලාස් වලත් කියනවා. මේ දවස් 7ක් යද්දී ඔයා පාඩම් කරේ නැත්නම් ඔයාට මේක අමතක වෙනවා. අද පාඩම් අද කියලා දුන්නේ අද උඹලට හොඳට මතක. ඊට පස්සේ ඊළඟ දවසේ තව ටිකක් අමතක වෙනවා. ඊළඟ දවසේ තව ටිකක් අමතක වෙනවා. ඊළඟ දවසේ තව ටිකක් අමතක වෙනවා. ඔහොම තමයි අමතක වෙවි යන්නේ. ඒ තමයි මොලේ හැටි. මොකද අපි ෆුල් ෆෝකස් එක දීලා නෙමෙයි මේක අහගන්නේ. දැන් මම කියනවානේ සතියේ දවස් 3ක් විතර කරපන් කියලා. අද කරපු දේ අද බැලුවාම මෙයා හිතන මුට මේක ඕනේ ඇති. කියලා මොලේ හිතලා මෙයා තව චුට්ටක් මේක ධාරණය කරගන්නවා. දැන් මෙහෙම තමයි අමතක වෙන්න පටන් ගන්න. දැන් දවස් 3ක් විතර ගියාන් පස්සේ දැන් අමතකලා තියෙන ඔය අය පොත බැලුවාම අයත් මතක් වෙනවා. දැන් අමතක වෙන්නේ මෙන්න මේවා.
අය එන්න කලින් පොඩ්ඩක් පොත බැලුවාම අයත් මතක් වෙනවා දැන් අය අමතක වෙන්නේ මේ වගේ. ඔන්න ඔහම ගිහිල්ලා යම් කිසි කාලයක් යද්දි මේක මෙන්න මෙහෙම ස්ථීර මතකයට එනවා. අන්න ඒ මොහොතට ආවට පස්සේ උඹලට අමතක වෙන්නේ නැහැ. අන්න එතකන් විතරයි පොඩි මැච් එකක් ගහ ගන්න ඕනේ. තේරෙනවද කතාව? එතකන් විතරයි පොඩි මැච් එකක් ගහ ගන්න ඕනේ. මේ මැච් එක ගහගත්තට පස්සේ වැඩේ කොට. එහෙම නැතුව අද බලනවා මාස දෙකකින් අය බලනවා අය මාස දෙකකින් අය බැලුවාම මොලේට ඒක 100%ක් අලුත්. එතකොට මොලේට ඒක ධාරණය කරගන්න අයත් කාලයක් යනවා. මොලේ බලනවා මේක මට අලුත් මේක මට මතක නැහැ කියලා. හැබැයි මේ විදිහට කරොත් එහෙම මොලේට මෙයා මතක තියෙනවා. එතකොට ඔයාට එක්සෑම් එක වෙලාවෙ ගිහිල්ලා අර පොත් පෙරලගෙන එක්සෑම් ලඟ වෙද්දි නිදි මරාගෙන අමාරුවෙන් වැඩ කරන්න ඕනේ. මේක අද දැන් ගිය සතියේ කරා. එතකොට ගිය සතියේ බදාදා වගේ දවසේ බැලුවා. අද එන්න කලින් බැලුවා නම් අද කරපු ඒවා ටික අද රෑ බලන ගමන් ගිය සතියේ ඒවා ටිකත් අද රෑ බලපන්. එතකොට ගිය සතියේ මතකයි. අද රෑවත් මතකයි. ඊට පස්සේ බදාදා දවසක ඔක්කොම බලන්න ඔයාලට විනාඩි 15ක් වගේ යන්නේ. මොකද ගිය සතියේවත් මතකයි අද කරපු ඒවාත් මතකයි. ඊට පස්සේ පාඩම එන්න කලින් ඉරිදා වගේ දවසක අය මුලින් බලන්න. එතකොට ඔයාලට සති දෙක දේවල් මතකයි. ඊළඟ සතියේත් එහෙම කරද්දී අර මුල් සතියේවත් එක්කම බලන්න. එතකොට ඔය මාසයක් වගේ එකම රූටින් එක යද්දී ඔයාට අය මුල් සතියවල ඒවා දේවල් බලන්න ඕනේ නැහැ. ඔයාට පොරට පෙරලද්දී මේක මතක් වෙනවා. එතකොට ඔයාට එක අඩු කර කර ආසන්නව දවස් 4ක ඒවා බලන්න කොච්චරද? දවස් 4ක ඒවා කොච්චරද බලන්න. එතකොට අරව අමතක වෙන්නේ දෙන්නේ නැහැ. එයාගේ මොලේ අනිවාර්යෙන් වැඩ කරනවා. තොත් මාසක ඒවා දවස් 4 බලාගෙන යද්දී අපි මෙහෙම පටන් ගන්නවා පාස් පේපර්ස් ටික ඔක්කොම කරන්න MCQ essay structure essay ටික අන්න ඒ ටික කරන්න පටන් ගද්දී නැවත අරව මතක් වෙන්න පටන් ගන්නවා. ඔයා මාසයක් පාඩම් කරලා තිබ්බේවා අපි අය මාසයක් ගියාම ආපහු මතක් කරද්දී මොලේට ආපහු මතක් වෙනවා අම්මට සිරි අර ටික නේද මූ කරන්නේ කියලා. එතකොට උට ආපහු ඒ ඩෙවල් ටික මතකයි. අන්න එහෙම කරාම ඔයාට මෙන්න මේ සයන්ස් කියන එක අමතකයි වෙන්නේ නැතුව කොට දාගන්න පුළුවන්. මෙන්න මේක තමයි මොලේ ක්‍රියාකාරීත්වය. දැන් ළමයි පාඩම් කරනවා. ළමයි පාඩම් කරාට එයා දන්නේ නැහැ මෙතඩ් එක මොකක්ද කියලා. අම්මා පාඩම් කරන්න කියද්දි තාත්තා පාඩම් කරන්න කියද්දි ඒ අර කියන එකට අනේ මොන කරුමයක්ද මන් දන්නේ නැහැ මල වදයක් නේ කියලා පාඩම් කරනවා. හැබැයි ඒක ඔයාට වැඩක් වෙන්නේ නැහැ. ඔයා හැමදාම ගන්න පළවෙනි පාඩම. හැමදාම ගන්න ඉතිහාසයේ පළවෙනි පාඩම. හැමදාම ගන්න ආගම් පළවෙනි පාඩම. ඔයාට පළවෙනි පාඩම හැමදාම පුළුවන්. හැබැයි අන්තිම පාඩම කවදාවත් බෑ. එහෙම වෙන්නේ මෙන්න මේ හේතුව මත. ඒ හින්දා සියලුම විෂයන් වලට දැන් මෙහෙමයි. හැම ප්‍රධාන විෂයංගම ගණන් විද්‍යාව කියන එක චේන් එකක් වගේ. ඒක කොහේ හරි කැඩුනොත් බං හරිද? කොහේ හරි කැඩුනොත් ඒක අනිවාර්යෙන් කෙලවෙනවා. දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දැන් බයෝ පාර්ට් එක නම් එච්චර බලපෑමක් නැහැ. 10 පළවෙනි පාඩම බැරි වුණොත් ඔයාට 10 6 වෙනි පාඩම කරන් යන්න පුළුවන්. ඒක බැරි වුණොත් ඔයාට 10 14 වෙනි පාඩම කරන් යන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. හැබැයි හරිද? හැබැයි ඔයාට ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ කැලලක් බැරි වුණොත් එහෙම දැන් උදාහරණයක් විදිහට කෙමිස්ට්‍රි වලට ඕනේ බං 10 3 මුලින්ම ඕනේ ඊට පස්සේ 10 7 මුලින්ම ඕනේ 10 10 ඕනේ 10 16 ඕනේ ඔය ඔක්කොම පුළුවන් වුණොත් තමයි ඔයාට 11 3 පුළුවන් වෙන්නේ මේක තනිකර චේන් එකක් වගේ මේ චේන් එකේ එක පුරුකක් කැඩුනොත් එහෙම මුළු චේන් එකම කඩාගෙන වැටෙනවා එතකොට ෆිසික්ස් කෙමිස්ට්‍රි කියලා කියන්නේ එක චේන් එකක් මේක එක ෆ්ලෝ එකේ ගලාගෙන යන්න ඕනේ මේ ෆ්ලෝ එක කොහෙදි හරි කෙලවුණොත් එහෙම ඔයාලට ඒ පාඩම කියන වෙලාවේ තේරෙයි හැබැයි ගන්නේ කර ගැනීම කරගන්න බෑ. ඒක තමයි බහුතර ළමයින්ට ෆිසික්ස් කෙමිස්ට්‍රි අමාරු වෙන්න ප්‍රධානතම හේතුව. ඒකට හේතු තියෙනවා එකක් තමයි ගුරුවරයාද. ගුරුවරුන්ට මේ වෙලාවේ වෙන ලඩක් නැහැ. මොකද මේ මිනිස්සු මොනවා හරි දෙයක් කරනවා. අනිවාර්යෙන් කරනවා. අහගන්න එකේ තමයි කේස් එක තියෙන්නේ. එක්ක ක්ලාස් කට් කරනවා, එක්ක පන්තිට ලාවට යන්නේ නැහැ, එක්ක ඒ වෙලාවේ මොකක් හරි මනස් ගාතයක් පොළවේ තියාගෙන ඉන්නවා. එතකොට ඒවත් එක්ක ගුරුවරයා දෙන දේ උඹලට මතක හිටින්නේ නැහැ. එතකොට කෑලි කෑලි පාඩමේ නැහැ. ඒ කෑලි කෑලි නැති හින්දා උඹලට මොකද වෙන්නේ? මෙන්න මේක හරි ෆ්ලෝ එක ගලන් යන්න බෑ. එතකොට ඔයාට කියලා දෙන දේ තේරුණාට ගණනය කරන්න නැත්තම් තනියෙන් ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරි වෙනවා. අන්න ඒ මොහොතේදී වෙන්නේ උඹලට සයන්ස් අමාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරන්න බෑ. ෆිසික්ස් කෙමිස්ට්‍රි ගැන විශේෂයෙන්ම අනිවාර්යෙන් ටච් එකේ ඉන්න ඕනේ. ඊට අමතරව බයෝ එකක් ටච් එකේ ඉන්න ඕනේ. සමස්තයක් විදිහට ගත්තොත් ගණන් විද්‍යාව කියන්නේ ඔයා හැමදාම වැඩ කළ යුතු විෂයන් දෙකක්. එහෙම උන්නේ නැත්තම් තමයි ඔයාලට අන්තිම මොහොතේ අමාරු වෙන්නේ. ඊට පස්සේ අන්තිම මොහොතේ ගෲප් ක්ලාස් හොයන්න වෙනවා. අන්තිම මොහොතේ ඊට පස්සේ ස්ට්‍රෙස් කියයි, අරක කියයි, මේක කියයි. ඔක්කොම හේතු ටික වෙන්නේ ඔන්න ඔය ක්‍රම වලට වැඩ කරේ නැති වුනහම
පුළුවන් තරම් යකෝ වැඩ කරපම් 11 වුන් විශේෂයෙන් කියන්නේ ඔයාට පාඩම් කරන්න හුරු නැත්තම් පාඩම් ගන්න හුරු නැත්තම් දැන් අපි කියමු පාඩම් කළා නැහැ දැන් මෙහෙමනේ බා දැන් ඔයා පාඩම් කර මේ නිකන් අහගෙන මේ පට්ට වැදගත් කැලලක් කියන්නේ හරිද ඔයා පාඩම් කරලම නැහැ කියලා අපි තර්ක කරමුකෝ ඔයා පාඩම් කරලම නැහැ ඔයා පාඩම් කරලම නැතිකොට ඔයා පාඩම් කරන්නේ නැහැ මොකොත් අන්තිමට එක්සෑම් වල ලඟ වෙද්දි මාස දෙකකට කලින් විතර පාඩම් ගන්න පටන් ගන්නවා පැය 10ක්. පැය 10ක් පාඩම් ගන්න පටන් ගන්නවා. වැඩක් නැහැ. ඒකට හේතුව තමයි ඔයාගේ මොලේ හැදිලා තියෙන්න ඕනේ ඒව දරා ගන්න පුළුවන්. එක එක්කෙනා කැපැසිටි එක වෙනස් නේ. මගේ කැපැසිටි එක උඹලට නැහැ. තමයි උඹලගේ කැපැසිටි එකක් මට නැති වෙන්න පුළුවන්. ඒතකොට මගේ කැපැසිටි එක මගේ යාළුවෙක්ට නැහැ. එයා කැපැසිටි මට නැහැ. මට නැහැ හැබැයි. එයාට පැය මෙච්චර පුළුවන් මට පුළුවන් පැය මෙච්චර වෙන්න පුළුවන්. එතකොට අපි හැම එක්කිනාටම කැපැසිටි එකක් තියෙනවා. නිකන් හිතන්නකෝ මැෂින් එකක් කම්පියුටරයක් සියලුම ඇප් ටික ඔක්කොම ඕපන් කරගෙන ලොකු සොෆ්ට්වෙයාර් ඕපන් කරන් වැඩ කරොත් සමහර ලාවට මේ මැෂින් එකට දරා ගන්න බෑ. එයා ලැග් වෙන්න පටන් ගන්නවා. හැබැයි සමහර මැෂින් තියෙනවා හොඳට සොෆ්ට්වෙයාර් ඔක්කොම වැඩ කරනවා. ඒ වගේ තමයි උඹලගේ මොලේ. උඹලගේ මොලේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් පැය ගාණක් වැඩ කරන්න පැය ගාණක් දරාගෙන ඉන්න උඹලා ලං වුණාමත් ඒ පැය ගාණ වැඩ කරනවා. හැබැයි උඹලා දැන් වැඩ කරන්නේ පැයක් වෙලා අන්තිමේට පැය 10ක් වැඩ කරන්න ගත්තොත් එහෙම ඔයාට තව පැයක දරා ගැනීමක් එයි. හැබැයි අර පැය 10 දරන්න බෑ. ඔයා පාඩම් කරනවා කියලා පෙනෙයි. ඔයා පොත දිහා බලන් ඉන්නවා කියලා පෙනෙයි. හැබැයි ඔයාට අවබෝධ කරගන්න බෑ. මොකද මොලේ පුරුදුලා තියෙන්නේ ඔයාගේ පැයක දේවල් අවබෝධ කරගන්න විතරක් නා කිසිසේත්ම පැය 10ක දේවල් එකපාරට අවබෝධ කරගන්න බෑ. ඒ හින්දා දැම්ම ඉඳන් 11 උන් පාඩම් කරන්න පටන් ගනින්. ඔයාට පාඩම් කරන්න බැරි නම් අද ගියා එකම වෙලාවට කරපම් මේක. හරිද? මොකද සාමාන්‍යයෙන් බං මේ මොනවා හරි දැන් නිකන් හිතමුකෝ අපි දත් මදින්නේ නැහැ කියලා මං කියනවා ඔයාලා උදේ දත් මදිනවා. උදේ කන්න කලින් දත්. ඉතින් කන්න කලින් දත් මදින්නේ නැතුව දැන් මෙහෙම සෞඛ්‍ය ගැටලුවක් තියෙන එක වෙනම කතාවක් අයින් කරපන්කෝ. කන්න කලින් දත් මදින්නේ නැතුව කෑවට පස්සේ දත් මදින්න බෑද? හවස දත් මදින්න බෑද? පුළුවන්නේ. හැබැයි උඹලා පුරුද්දක් විදිහට උදේ නැගිටලා මූණකට හොදලා දත් මදිනවා. ඒ ඇයි? ඔයාට පොඩි කාලේ ඉඳන් කිව්වා පුතා දත් මදින්න කන්න කලින් දත් මැදලා ගන්න. හරිද? එහෙම නැත්තම් මෙහෙම වෙයි අර එහෙම වෙයි කියලා ඔයාට ඒත්තු ගන්නවලා ඔයාට හැමදාම උදේ දත් මද්දනවා. දැන් ඔයා નિરાයාසයෙන්ම ගිහිල්ලා දත් මදිනවා. මොකද්ද වෙලා තියෙන්නේ? පුරුද්දක් වෙලා තියෙන්නේ. ඔයාට සාමාන්‍යයෙන් සති 3ක් වගේ එකම දේ කරගන්න පුළුවන් නම් එකම වෙලාවට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. තව උදාහරණයක් කියන්නම්කෝ. ඔයාලා කැමති කතාවක් යනවා ටීවී එකේ. උඹලා ගිහිල්ලා નિરાයාසයෙන්ම නේ ටයිම් එක ඉඳගන්නේ. මම යන්න ඕනේ කතාව බලන්න. හිටපන්කො මං යනවා කියලා ඇවිදගෙන යනවට වඩා උඹලා નિરાයාසයෙන්ම ගිහිල්ලා තමයි ඔය කතාව බලන්නේ. નિરાයාසයෙන්ම යනවා කතාව බලන්න. ඒ කියලා කියන්නේ ඔයාට ඒක පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඔයා નિરાයාසයෙන්ම ගිහිල්ලා කතාව බලන්න ඉඳ ගන්න. ඒක පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඔය වැඩේ තමයි පාඩම් කරන්නත් කරන්න ඕනේ. ඔයා මේක පුරුද්දක් බවට පත් කරගත්තොත් ඔයාට මේක හරියටම කරන්න පුළුවන්. දැන් නිකන් උදාහරණ දැන් මට මේක පළවෙනි දවසේම ක්ලාස් කරද්දි බං මට මේක හරි අමාරුයි. මොකද මහන්සි කැපැසිටි එක අඩුයි. හැබැයි අද වෙද්දි මට කිසිම අවුලක් නෑ. දැන් අද උදේ ඉඳන් ක්ලාස් තියාගෙන හිටියේ. දැන් ඔය හවස ඔය ක්ලාස් ඉවර වෙන 8:00 ඊට පස්සේ වැඩ වගේක් තියෙනවා. ඉතින් දරන්න පුළුවන් දැන්. එතකොට මොකද මම පුරුදු වෙලා තියෙනවා. මට ඒක පුරුද්දක්. මම දන්නවා මම 6:00 ක්ලාස් එකට එන්න ඕනේ. මම નિરાයාසයෙන්ම මගේ ඔළුවේ හැදෙනවා මෙතෙන්ට එන්න. මගේ තියෙන අනිත් වැඩ ඔක්කොම ටික අයින් කරලා මම මේ පැය දෙක ඇතුළත උඹලත් එක්ක ඉන්න එනවා. ඒක වගේ පුරුද්දක් වෙලා තියෙනවා. පාඩම් කරන එකත් එහෙමයි. ඔයා පාඩම් කරන එක පුරුද්දක් කරගත්තොත් ඔයාට ඒක අමුතුවෙන් කරන්න ඕනේ නැහැ. ඒකට කොහොමද පුරුද්දක් කරගන්නේ? පුරුද්දක් කරගන්නේ මෙන්න මෙහෙම. පුරුද්දක් කරගන්න බං. මම කියන්නම් ඔයා හැමදාම ඔයාට පුළුවන් මේක අහගෙන මේක පට්ට විශේෂයි ඈ. හරිද? පට්ටම විශේෂයි. ඕනෑම ළමයෙක්ට මේක ගොඩ දා ගන්න තියෙන ලේසිම ක්‍රමයක්. හරි? අපි පිළිවෙලට අහගෙන මේව හැමතැනම කියලා දෙන්නේ නැහැ. හරිද? මම ඉගෙන ගත්තෙත් සමහර මට වීඩියෝස් කෑලි සමහර ડોක්ටර්ස්ලාගේ ඒවා බලද්දි හම්බුණා. සමහර පොත් කියවද්දි ඒ වගේ දේවල් තිබ්බා. එතකොට මට තේරුණා මේක තමයි මෙතඩ් එක කියලා. හරිද? ඒක සහ තියෙන අත්දැකීම්, යාළුවන්ගේ අත්දැකීම්, ගුරුවරුන්ගේ අත්දැකීම්, මගේ අත්දැකීම් ඔක්කොමත් එක්ක තමයි මම මේ කතා කරන්නේ. සහ මම ගොඩක් මම ආසයි ඉතර මනෝවිද්‍යා පොත් කියන. ඒතර ඒ වගේ පොඩක් වෙලා බලද්දී මම දන්නේ මෙන්න මේක තමයි මෙතඩ් එක කියලා. එතකොට මම ඒක
උඹලට කියලා මම මේක දන්නේ ඒ ලෙවල් ලියන කාලේ ඒ ලෙවල් ඉවර වෙද්දී වගේ. හැබැයි දැන් මම 11 උන්ට මේක කියලා දෙනවා මොකද මේක කරගත්තොත් මාර ලීසි වැඩේ කරගන්න. කොහොමද මේක පුරුද්දක් කරගන්නේ? මේක පුරුද්දක් කරගන්න බං. හරි? මේක පුරුද්දක් කරගන්න මෙන්න මෙහෙමයි. මම කියනවා මුලින්ම තීරණය කරගන්න ඕනේ ඔයාට පාඩම් කරන්න සෙට් වෙන වෙලාව. දැන් මට නම් සාමාන්‍යයෙන් රැයට බෑ බං පාඩම් ගන්න පොදුවේ. මගේ යාළුවොත් එක්ක දන්න මම ඉතින් බෝඩිම හිටියත් කැම්පසෙන් නිදිය ගන්න. හරිද? ඒ කියන්නේ මට බෑ. බෑ කියන්නේ ඉතින් මට එලා සෙට් නෑ. මට පාන්දර 2ට හරි 1ට හරි 12ට හරි ඕනේ වෙලාවක නැගිටලා මට පාඩම් ගන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් මම ගෙදර ඉද්දි ගොඩක් ලාට උදේ තමයි වැඩ කරන්නේ. උදේ. ඒක මට සෙට් උදේ. මම පුරුදුලා තියෙන්නේ ඕ ලෙවල් ලියන දවසම උදේ වැඩ කරන්නේ. එතකොට ඔයාට සෙට් වෙන ලාවක් මුලින්ම තෝරගන්න. ඒක උදේ වේවා, හවස වේවා, දවල් වේවා ඒක මට තීරණය කරන්න බෑ. ඔයාට සෙට් වෙන ලාවක් තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ නෑ මම කියන උදාහරණයක් විදිහට ඔයාට සෙට් වෙන්නේ හවස 4. හවස 4 මට නම් සෙට් වෙන නැති වෙලාවක්. හරි? හවස 4. දැන් පාඩම් කරලම නෑ. කමන්න. හවස 4ට උඹ ගිහිල්ලා හරිද? ෆෝන් එහෙම දැන් ෆෝන් නයින් කරපම් ෆෝන් එක බෑ මේ වැඩේ කරන්න. ෆෝන් එක ගන්න ඉතින් නම් අම්මට කියපන් අම්මා මේ ෆෝන් එක තියාගන්න වැඩ කළ ඉවරන පස්සේ දෙන්න. එතකොට පේන් තැනකට යන්න. මොකද කාමර ආස්සේ දොරවල් වහගෙන මගුල් වල කරන්න බෑ. එතකොට උඹලා පිස්සු කියලා. පේන් තැනකට ගියා මේසයක් ගත්තා පුටුවක්. ඇඳවල් වල කරන්න බෑ මේ වැඩේ. පුටුවක් ගත්තා මේසයක් ගත්තා ඉඳගත්තා. පාඩම් කරේම නැත්තම් කමන්න පාඩම් කරන්න එපා. පැයක් ඉඳන් හිටපන්කෝ. පැයක් ඉඳන් හිටපන්. 5 වෙනකන් ඉඳන් හිටියා. දවස් 3ක් විතර ඉඳන් හිටියා. පැයක් කරන් දෙයක් නැහැ. ෆෝන් එකේ මුකුත් නැහැ. ඉඳගෙන හිටියා. පොතකුත් ඔහම අරන් ඉඳගෙන හිටියා. ඒක පොඩ හරි බැරෙනවා. ඕක දවස් 3-4ක් කරා. දවස් 3-4ක් කරා. දැන් උඹට උමනාවක් වෙනවා මේක මොන හරි මේ ඇස්සේ කරන්න කියලා. දැන් ඊට පස්සේ මීට පොතක් ගන්න අතර. පොතක් ගන්න. පොතක් කරන් උඹ try කරපන් 4 ඉඳන් 5 වෙනකන් වැඩ කරන්න. ලොකු දෙයක් කරන්න බැරි වෙයි. හැබැයි මොන හරි දෙයක් කරනවා. මේක දැන් 5ක් වෙනි 6 වෙනි දවස් වගේ වෙද්දි මම පොතක් කරන් පාඩම් කරනවා. ඔක දැන් සතියක් විතර කරනවා. සතියක් විතර කරනවා. ඊට පස්සේ කරන්න ඕනේ දැන් ටයිම් එක වැඩි. දැන් 4 ඉඳන් ඉන්නවා 5 මාර වෙනකන්. දැන් ඔයාගේ මොලේ හැදිලා තියෙන්නේ 5 වෙනකන් ඉන්න. 5 වෙනකන් ඉන්න හැදිලා තියෙන්නේ. දැන් තව චුට්ටක් වැඩි කරනවා. එතකොට මේ 5 ඉඳන් 5 මාර වෙනකන් ඉන්න ටයිම් එක අමාරුයි මුල් දවස්වල. හැබැයි අල්ලන් හිටපන්. 5 ඉඳන් 5 මාර වෙනකන් හිටියා. දැන් පොතක් අතේ තියෙනවා. හරිද? දැන් පොඩ try කරනවා වැඩ කරන්න. 5 ඉඳන් 5 මාර වෙනකන් සතියක් කරනවා. ඊට පස්සේ ආය ඒත් 4ට ඉඳගත්තා. දැන් ඊට පස්සේ කරනවා 6 වෙනකන්. දැන් පැය දෙක කැපැසිටි එකක් වඩා. හැබැයි එකම වෙලාවට ඉඳගන්න. ඔහොම පොඩ ටයිම් එක වැඩි කරන්න. ටයිම් එක ASCII වැඩ කරන වැඩ ප්‍රමාණය වැඩි කරන්න. එතකොට ඔයාට හැමදාම දවස් 21ක් වගේ මේ දේ ආසන්න අපි කියමු 30ක් කියලා. දවස් 30ක් 21ක් වගේ මේ දේ හරියටම කරද්දී ඔයාට හැමදාම 4ට සිග්නල් එකක් මොලෙන් එනවා. උඹ ගිහිල්ලා දැන් පාඩම් කරන්න ඕනේ. උඹ ගිහින් දැන් වැඩ කරන්න ඕනේ. කියන සිග්නල් එක નિરાයසයෙන් එන්න පටන් ගන්නවා. අන්න ඒ මොහොත ආවට පස්සේ උඹලට අමුතුවෙන් අම්මා කියන හින්දා මල්ල වාතයක් යකෝ පාඩම් කරන්න එපා වෙනවනේ. අපිරිය එක ගා යන්නේ නැහැ. ඔයා નિરાයසයෙන්ම අර ඔයා ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න කතාව බඳ ගන්නවා වගේ ඔයා ගිහිල්ලා පාඩම් කරන්න ඉඳ ගන්න. ඔය දේ කරා නම් තව 11 උන්ට තව මාස තියෙනවනේ 10ක් විතර. මාස 11ක් විතර තියෙනවනේ. ඔය මාස 11ෙදි සුපිරිම මැච් එකක් ගහගන්න පුළුවන්. මේ විදිහට කරපන්. හරිද? මේක පුරුද්දක් කරගන්නවා නම් මේක පුරුද්දක් කරගන්න පුළුවන් නම් එතනින් පස්සේ ඔයාට ඔයාව වළක්වන්න කාටවත් බැරි. විශේෂයෙන් ඒ රෝල් වලට මේ මෙතඩ් එක පට්ට විදිහට වැදගත් වෙනවා. හරිද? ඔන්න ඔහොම පාඩම් ගන්න පටන් ගන්න 11 අය සහ 10 අය විශේෂයෙන්ම ඔයාලගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙයි. හරිද? මම මේක ෆ්‍රී ක්ලාස් එකේ කියන්නත් හේතුව මොකද සල්ලි අරගෙන මේක ඕනෙම ළමෙක්ට බලන්න පුළුවන්. එතකොට ක්ලාස් එකට ආව හෝ නොආවා ඔයාලා මැච් එකක් මේක ASCII ගහ ගන්න ඕනේ. හරිද? එතකොට ඔන්න තව මේ වගේ ගොඩක් දේවල් ඔයාලට ඉස්සරහදී අහගන්න හම්බෙයි. හරිද? ගොඩක් දේවල් අපිට තියෙනවා කතා කරන්න. කොහොමද පාඩම් කරන්නේ? කොහොමද ගෝල් එකක් අචීව් කරන්නේ? කොහොමද මැච් එකක් ගහගන්නේ? කොහොමද එඩියුකේෂන් පැත්තෙන් යන්නේ? මොකක්ද ඔයා කරන්නේ? හැම දෙයක් ගැනම අපි දන්න දේවල් අපි මේක ASCII කතා කරමු. මොකද එහෙම කතා කරොත් ඔයාලට විෂයත් එක්ක ලොකු දෙයක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙනවා. හරිද? මේ කතන්දරේ පට්ටට ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මම ඔය කිව්ව සමහර සෙමිනාර් වලදී මම සල්ලි අරගෙන කියන කතන්දරයක්. හරිද? එතකොට මේක ඇවිල්ලා ඇනලයිස් කරගෙන මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගත්ත දේ මම උඹලට දෙනවා. මොකද ඒ දේ උඹලා හරියට කරගත්තොත් උඹලට ලොකු මැච් එකක් මේක ASCII ගහගන්න
පුළුවන් වෙනවා. හරි. ඉතින් ඔහොම පාඩම් ගන්න පටන් ගන්න. ඔහොම පාඩම් ගන්න පටන් ගත්තොත් ඔයාලට ලොකු මැච් එකක් ඉස්සරහට ගහ ගන්න පුළුවන්. හරි. දෙවෙනි පටකය ලියන්න පේශි පටකය. දෙවෙනි පටකය පේශි පටකය. පේශි පටකය. පේශි පටකය. ලියන්න පේශි තන්තු හෙවත් පේශි තන්තු හෙවත් පේශි තන්තු හෙවත් පේශි සෛල වලින් සකස් වී ඇත. පේශි තන්තු හෙවත් පේශි සෛල වලින් සකස් වී ඇත. පේශි තන්තු හෙවත් පේශි සෛල වලින් සකස් වී ඇත.